යාළුවනේ ඉතින් ඔන්න හොඳ පොලොස් ගෙඩියක් හම්බ වුණා. මේක උදේ ඉඳලම ලිපේ තිබිලා දැන් තමයි මේ බහලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට හදන්න යන එක තමයි මේ තියෙන්නේ. මේ සුපිරි මොකද මේවට කියන්නේ කරි චිකන් අපිට හම්බ වුණා. මේ තියෙන කරි චිකන් ඊට පස්සේ පොලොස් මේ දෙකත් එක්කම කන්න මොනවද හොඳ කියලා අපි තීරණය කරමු මේකත් හදාගත්තට පස්සේ. ඔන්න ඉතින් අපේ චිකන් එකත් ඉදෙන ගමන් තියෙන්නේ. මේකේ රස පදමට හැමදේම දාලා තියෙන්නේ. ඉතින් බලමු අපි ඉදුණාම මෙන්න යාළුවනේ අපි හදාගත්තු බ්ලැක් චිකන් කරි එක. ඉතින් යාළුවනේ අපේ කෑම එක මොනවද අපි හැදුවේ පොලොසුයි අපේ චිකන් හොද්දයි එක කන්න අපි හදාගත්තු විශේෂ කෑම එක තමයි මේ. අපේ කෑම එක රස කරගන්න අපි ඔයාලට අදගෙන ආවේ කුරහන් වලින් හදන රස කෑම එකක්. මොනවද කියලා දන්නවද? පේනකොටම මේ තමා කුරහන් තලප. කුරහන් කියන්නේ ඉතින් ගොඩක් රස ගුණ පිරි කෑමක්. මොනවද ධාන්‍ය වර්ගයක්. ඉතින් ඒකෙන් හදාගන්න එක කෑම එකක් තමයි මේ. තව ඉතින් කෑම තියෙන ගොඩක් හදන්න. මේ තියෙන්නේ කුරහන් තලප. අපි කමු පොලොසුයි චිකන් හොදි එක්ක. හරි ඉන්නේ ඔන්න ඉතින් යාළුවනේ මේ තියෙන්නේ කුරහන් තලප එකයි අපේ චිකන් හොද්දයි ඒත් එක්කම පොලොස්සුත් අපි හදාගෙන තියෙනවා. මේක වැඩියෙන්ම කුරහන් තලප එක නම් මං හිතන්නේ දකුණ ඊට පස්සේ උතුරු පැතිවල තමයි ගොඩක් හදන්නේ. දකුණේ කට්ටිය ගොඩක් මේක කනවා. කනවට වැඩිය මේක කරන්නේ ගිලින එක. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම මට නම් කන්න ආසාවක් ඇති වෙලා තියෙන ලොකුවටම. මම ඊට කලින් කාලා නෑ හදලත් නෑ. YouTube එකේම වීඩියෝ බල හදලා තමයි මම මේ අද කන්නේ. ඉතින් මේක ඇත්තටම ගොඩක්ම දකුණේ ඈයෝ තමයි ගොඩක්ම මේක රසට හදන්නේ. ඉතින් ලංකාවේ තියෙන විශේෂ සංස්කෘතික පැත්තෙන් ගත්තොත් එහෙම ගොඩක් ඉහළින් තියෙන කෑම එකක්. ඒ කියන්නේ ගොඩක් ටුවරිස්ට්ලා හැම මේකට ගොඩක් ආස කරනවා. අපි දැකලා තියෙන වීඩියෝ වල එහෙම. ඉතින් ගොඩක් ලේ වඩවන කෑම එකක් තමයි අපේ කුරහන් කියන්නේ. ලංකාවේ තියෙන ගොඩක් වටින්න ගුණදායක කෑම එකක්. ධාන්‍ය జాතියක්. ඉතින් ඒකෙන් හදාගත්ත කුරහන් තලප එකත් ඇත්තටම ගොඩක් රස ඇති කියලා හිතනවා. අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ඉතින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න, like කරලා, comment කරලා, ඒ වගේම අපේ Facebook page එකත් එක්කත් එකතු වෙලා මේ වගේ කෑම රස විඳින්න කියලාත් ඉල්ලනවා. ගිහින් එන්න.